හරි. මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ අපේ රෙස්ටෝරන්ට් වලට හදලා තියෙන ඉන්වොයිස් පැනල් එක කොහොමද වැඩ කරන්නේ කියන එක පොඩ්ඩක් පෙන්වන්න යන්නේ. මේක තමයි අපේ EC POS සිස්ටම් එක. එතකොට අපි මම මේක සෙටප් කරලා තියෙන්නේ දැන් රෙස්ටෝරන්ට් එකේ ඉන්වොයිස් පැනල් එක එන විදිහට. විදිහට කරගත්තොත් අපිට මේ බලා ගන්න පුළුවන් පැනල් එක. එතකොට මේකේ ටච් ස්ක්‍රීන් එකකට ගැලපෙන විදිහට තමයි UI එක ඩිසයින් වෙලා තියෙන්නේ. මෙතන කැටගරි ටික එනවා. ප්‍රොඩක්ට් කැටගරි ටික කැටගරි එක සිලෙක්ට් කරාම මේ කැටගරි එකේ තියෙන අයිටම්ස් එනවා. يعني සබ් කැටගරි එක එනවා. සබ් කැටගරි එකේ අයිටම්ස් ටික එනවා. මේකේ ගොඩක් අයිටම්ස් දාලා නැහැ. පොඩි අයිටම්ස් ප්‍රමාණයක් තමයි දාලා තියෙන්නේ. මේ විදිහට අපිට අයිටම් ඇඩ් කරගන්න පුළුවන්. මේක බොහොම සරල විදිහට තමයි හදලා තියෙන්නේ. ඕන කෙනෙක්ට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මේකේ තියෙන අපිට ටේබල්ස් ටික මොනවද ටේබල් එකටද මේ ඕඩර් කියන්නේ කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ටේබල් එක සිලෙක්ට් කරොත් ටේබල් එකට ඉන්වොයිස් එකක් ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ අපිට ඒ ටේබල් එකට අයිටම් ඇඩ් කරගෙන යන්න පුළුවන්. මේක දැන් දෙවෙනි ටේබල් එකට තමයි දාලා තියෙන්නේ. මම පළවෙනි එකට ගිහිල්ලා දෙවෙනි එකට ආවොත් ටේබල් එක හොම සිලෙක්ට් කරපුවාම අර අපි කලින් ඇඩ් කරපු අයිටම්ස් ටික පෙන්නනවා. මෙතනින් පෙන්නනවා අපේ දැනට පෙන්ඩින් ඉන්වොයිසස් ටික. එතනින් අපිට ඕන එක කන්ටිනියු කරන්නත් පුළුවන්. කන්ටිනියු කරාම මේ විදිහට පැනල් එකක් එනවා. මේකෙත් මෙතන නම් පෑඩ් එක ඕන එක එනේබල් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ මෙතන ඔප්ෂන් ටික වැඩියෙන් තියෙනවානේ. ඒක අපිට settings panel එකෙන් ඕනනම් settings වලට ගිහිල්ලා එතනින් ඒ ඔප්ෂන් කියන්නේ අපි payment panel දෙකක් තියෙනවා. ඒතර basic එක දාගෙන යන්නත් පුළුවන්. ඒතකොට මෙතන මේක කතා කරොත් එහෙනම් මේකේ KOT printers අපිට add කරගන්න පුළුවන්. KOT printers දානකොට අපිට මෙතන දැන් ඔයාලා රෙස්ටෝරන්ට් එකේ කිචන් දෙකක් හෝ තුනක් තියෙනවා වෙන්න පුළුවන්. සමහරට එක කිචන් එකක් වෙන්න පුළුවන්. එතකොට අපි කිචන් එක කලින් රෙජිස්ටර් කරගන්න ඕන සිස්ටම් එකේ. දැන් මම මේකේ මේන් කිචන් කියලා එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තව කිචන්ස් තියෙනවා නම් මේකේ වෙනම පැනල් එකක් තියෙනවා. එතනින් කිචන් ටික අපි ඇඩ් කරගන්න ඕනේ. ඇඩ් කරගත්තාම මෙතන ලිස්ට් වෙනවා. ලිස්ට් එකට එනවා කිචන් ටික. එතකොට අපිට මෙතනින් කිචන් එකට print එකක් allocate කරන්න පුළුවන්. නැත්තම් මෙතන default print එකකින් යන විදිහට හදා ගන්නත් පුළුවන්. මෙතන තියෙනවා KOT print layout එක අපිට මාරු කරන්න පුළුවන්. දැන් මෙතන එකයි අපි දාලා තියෙන්නේ. ඔයාලට ඕන ඩිසයින් එකක් තියෙනවා නම් ඩිසයින් එක يعني අපි ගැලපෙන විදිහට හදලා දෙනවා. එතකොට මෙතන layout select කරගන්න පුළුවන්. දැන් මේක invoice layout එක දාලා තියෙනවා. එක එක විදිහට එක එක client හදාපු invoice layout තියෙන්නේ. අපිට මෙහා view කරලා බලන්නත් පුළුවන් මේක preview එක. නිකන් ඩමි data ටිකක් තමයි load වෙන්න මෙතන preview එකට. මේ විදිහට මේක layout එක. මේ විදිහට layout ගණනාවක් තියෙනවා. ඔයාලට ගැලපෙන එකක් ඕන අපිට හදලා දෙන්නත් පුළුවන්. ඔයාලගේ අවස්ථාවට අනුව. හරි. ඒක තමයි කියන්න ඕනේ මේකේ mainly KOT එක print කරනකොට දැන් අතන අපි product මේක නම් ගියොත් එහෙම product registration window එකට මේ විදිහට තමයි product registration එක එන්නේ. එතකොට මේකේ ඒ product එක හැදෙන්නේ කියන්නේ KOT item එක ගන්න කියන්නේ kitchen item එක ගන්න ඒ product එක මොන kitchen එකේද ready වෙන්නේ කියන එක අපිට මෙතනින් මැක් කරලා කියන්න පුළුවන්. එතකොට අපි KOT එක print කරන වෙලාවේදී දැන් එක invoice එකේ අපි kitchen දෙකක් තියෙනවා නම් ඒ invoice එකට අපි kitchen දෙකෙන් වෙන items set කරලා තිබ්බොත් එහෙම KOT එක print කරන්න දුන්නාම KOT print දෙකක් kitchen දෙකට වෙන වෙනම යනවා. ඒ විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන ඩෑෂ්බෝඩ් එකකුත් අපිට තියෙනවා. මේක kitchen එකට allocate කරන්න පුළුවන්. දැන් මේකෙ මුකුත් පෙන්වන්නේ නැත්තේ kitchen KOT නැති හින්දා අපි KOT එක create කරොත් මෙතන අපි නිකන් දාලා බලමු. මට හරි KOT එක print වුණා. දැන් අපි අර මේ window එක බැලුවොත් මේකේ දැන් KOT එකක් තියෙනවා. ඒකේ
එක අයිටම් එකක් ඉල්ලලා තියෙනවා. ඒක කොහෙද යන්නේ ඩීටේල්ස් ටිකක් තියෙනවා. හරි. මේ විදිහට තමයි අපේ රෙස්ටෝරන්ට් එකට අපි ඩිසයින් කරලා තියෙන ඉන්න සිස්ටම් එක තියෙන්නේ. මේක තව අනිත් සිස්ටම් එකේ තියෙන සියලුම ඔප්ෂන් උත් මේකේ තියෙනවා. ඊට අමතරව මම මේ ටික පෙන්නුවේ ඔයාලට වෙන මොනවා හරි ඕන නම් අපිට ඇඩ් කරලා මේක තව ඉස්සරහට අප්ඩේට් කරලා දෙන්නත් පුළුවන්. Thank you.